සර්බියාවට යන්න පුළුවන් හොඳම ඒජන්සි 10ක් පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ. එම නිසා වීඩියෝ එකේ අවසාන තප්පරය වෙනකන් නැදී සිටින්න කියලා ඔයාලා සියලු දෙනාටම මතක් කරනවා. අද මම පළවෙනියටම අරන් ආපු ඒජන්සිය තමයි මොනේවා ප්‍රයිවට් ලිමිටඩ් කියන ඒජන්සිය. වර්තමානයේදී සර්බියාවේ රැකියාවට පිටත් වීමේදී මේ මොනේවා ප්‍රයිවට් ලිමිටඩ් කියන ඒජන්සිය ඉතාමත් වැදගත් වෙනවා. මොකද වර්තමානයේ බලපු දත්තා අනුව සර්බියාවට වැඩිම පිරිසක් පිටත් කරලා තියෙන ඒජන්සියක් වශයෙන් මේ මොනේවා ප්‍රයිවට් ලිමිටඩ් කියන ඒජන්සිය හඳුන්වා දෙන්න පුළුවන්. දෙවනියට මම තෝරගන්නවා සෙන්ස් ග්ලෝබල් කියන ඒජන්සිය. ඇත්තටම වර්තමානයේදී මේ ඒජන්සිය තුලිනුත් සර්බියාවට විවිධ රැකියා කාණ්ඩ හරහා විවිධ පිරිස් පිටත්ව ගොස් තිබෙනවා. තුන්වෙනියට මම තෝරගන්නවා JRD ඉන්ටර්නැෂනල් කියන ඒජන්සිය. සර්බියාවට රැකියා සඳහා පිටත් වීමේදී මේ ඒජන්සියත් ඉතාමත් වැදගත් වෙනවා. මේ ඒජන්සිය තුලිනුත් විවිධ රැකියා කාණ්ඩ යටතේ සර්බියාවට පිරිස් පිටත් වෙලා තියෙනවා. ඊළඟට අංක 4 වෙනියට මම තෝරගන්නවා තාජ් එන්ටර්ප්‍රයිසස් කියන ඒජන්සිය. ලංකාවේ පිළිගත් ඒජන්සියක් තමයි මේ තාජ් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මේ තුලින් ඔබට සර්බියාවේ වැදගත් රැකියාවක් සොයා ගැනීමට පුළුවන්. ඊළඟට මම 5 වෙනියට තෝරගන්නවා සුහාරා ෆොරින් එම්ප්ලොයිමන්ට් කියන ඒජන්සිය. ඇත්තටම සර්බියාවේ රැකියාව සඳහා පිටත් වීමේදී මේ ඒජන්සියත් ඉතාමත් වැදගත් වෙනවා. මේ ඒජන්සිය තුලිනුත් ඔබට සර්බියාවේ රැකියාව සඳහා පිටත් වෙන්න පුළුවන්. 6 වෙනියට මම FHS Travels කියන ඒජන්සිය තෝරගන්නවා. විශේෂයෙන්ම සර්බියාවට බස් රියදුරන් ඒ වගේම මැකැනික් කරුන් පිටත් කරලා තියෙන ඒජන්සියක් තමයි මේ FHS Travels කියන ඒජන්සිය. එම නිසා ඔබට සර්බියාවේ රැකියාවක් සොයා ගන්නවා නම් මේ ඒජන්සියත් ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට මම 7 වෙනියට Galaxy Foreign Employment කියන ඒජන්සිය තෝරගන්නවා. මේ ඒජන්සිය තුලිනුත් වර්තමානයේදී බොහෝ දෙනෙක් සර්බියාවේ රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඊළඟට 8 වෙනියට ජීවන් ෆොරින් එම්ප්ලොයිමන්ට් කියන ඒජන්සිය මම තෝරගන්නවා. මේදී සූපවේදීන් මුල්තැන්ගේ සහායකයන් ආදී හෝටල් ශ්‍රේෂ්ඨයට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ ජීවන් ෆොරින් එම්ප්ලොයිමන්ට් කියන ඒජන්සිය තුලින් පිටත් වෙලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන් වුණා. ඊළඟට 9 වෙනියට සස්වින්දු ට්‍රැවල්ස් කියන ඒජන්සිය තෝරගන්නවා. සර්බියාවට රැකියාව සඳහා පිටත් වීමේදී ඔබට භාවිතා කරන්න පුළුවන් තවත් ඒජන්සියක් තමයි මේ සස්වින්දු ට්‍රැවල්ස් කියන ඒජන්සිය. එම නිසා මේ තුලිනුත් ඔබට වැදගත් තොරතුරු රාශියක් ලබා ගන්න පුළුවන් වගේම සර්බියාවේ වැදගත් රැකියාවක් සඳහා ඔබට පිටත් වෙන්න පුළුවන්. ඊළඟට අන්තිමට 10 වෙනියට මම තෝරගන්නවා සමිත් ලංකා කියන ඒජන්සිය. ඇත්තටම පසුගිය දත් සලකා බැලුවොත් මේ ඒජන්සිය තුලිනුත් සර්බියාවට රැකියාව සඳහා බොහෝ දෙනෙක් පිටත් වෙලා තියෙනවා කියලා මට දැක ගන්න පුළුවන් වුණා. ඒ අනුව අද මම මේ කතා කරපු සියලුම ඒජන්සි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ලියාපදිංචි ඒජන්සි වෙනවා. එම නිසා ඔබ රට රැකියාවට ඒජන්සියක් තෝරා ගැනීමේදී ඉතා බුද්ධිමත්ව සලකා බලා හොරුන්ට වංචනිකයන්ට අසු නොවි ඉතාමත් හොඳ ඒජන්සියක් තෝරගන්නා ලෙස මතක් කරනවා. වර්තමානයේදී සර්බියාව සලකා බැලුවොත් යුරෝපයට ඔබට ඇතුල් වෙන්න පුළුවන් හොඳම මාර්ගයක් තමයි මේ සර්බියාව කියලා කියන්නේ. තවමත් යුරෝපානු සංගමය හෝ ෂෙනගන් සම්මුතියට අයත් නොවන රටක් වුණත් මේ සර්බියාව කියලා කියන්නේ වර්තමානයේදී ඔබට යුරෝපයට ඇතුල් වෙන්න පුළුවන් ප්‍රධානතම දොරටුවක්. එම නිසා ඔබගේ රට රැකියා සීනයේදී ඔබට යන්න පුළුවන් හොඳ රටක් තමයි මේ සර්බියාව කියලා කියන්නේ. වර්තමානයේදී මෙහි වැටුප් සලකා බැලුවොත් ලක්ෂ 1 සිට ලක්ෂ 3 දක්වා වැටුප් පරාසයක විහිදලා තියෙනවා. එහිදී ඔබට විශේෂයෙන්ම දෙයක් මතක් කරන්න ඕනි මේ ඒජන්සි තෝරා ගැනීමේදී සම්පූර්ණ වගකීම ඔබ සතු වන අතර සර්බියාවේ ජීවන වියදම සලකා බැලුවොත් යුරෝපයේ අනෙකුත් රටවල් වලට වඩා සාපේක්ෂව සර්බියාවේ පවතින්නේ අඩු ජීවන වියදමක්. එම නිසා ඔබට යුරෝපයේ තවත් හොඳ රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වෙන සිටින අයෙක් නම් ඔබට පුළුවන් එහිදී ප්‍රධානතම පියවරක් වශයෙන් මේ සර්බියාවේ රැකියාවක් සඳහා පිටත් වන්න. ඉන්පසුව ඔබට පුළුවන් යුරෝපයේ තවත් හොඳ රටක රැකියාවක් සොයා ගන්න. ඒ අනුව ඔබ හොරුන්ට වංචනිකයන්ට අසු නොවි ඔබගේ සර්බියාවේ රට රැකියා සීනය සැබෑ කරගන්නා ලෙස සියලු දෙනාටම සුබ පතනවා. ඔබට සුබ දවසක්.